සුබ දවසක්. ඔයාලා මෙන්න මේ සතා දැකලා තියෙනවද කියලා බලන්න. මෙයා ටිකක් දුර්ලභ සතෙක්, දකින්න අඩු සතෙක්. මෙයාට ඉංග්‍රීසියෙන් කියන්නේ ගිනි පිග් කියලා. පිග් කියලා කිව්වට ඌරෙක් නන් නෙමෙයි. මෙයා මීයෝ වර්ගයක්. බොහෝ මිනිසුන් මෙම සතාව මස් ලෙස ආහාරයට ගන්නවා. ඒ වගේම විවිධ පර්යේෂණ සඳහා උදාහරණයක් ලෙස බෙහෙත් ටෙස්ට් කරන්න වගේ පර්යේෂණ සඳහා ලැබ් වල මෙම සතාව භාවිතා කරනවා. මෙයාගේ නම ගිනි පිග් වුණාට මෙයා ගිනියා කියන රාජ්‍යයට නේටිව් සතෙක් නෙවෙයි, ආවේනික සතෙක් නෙවෙයි. මෙම සතා දකුණු ඇමරිකාවේ ඇන්ඩෙස් කියන ප්‍රදේශයට ආවේනික වුණා. එහි තමයි එයා සම්භාව්‍ය වෙලා තිබෙන්නේ. පසුව යුරෝපයට සහ උතුරු ඇමරිකාවට හඳුන්වා දීලා තිබෙනවා. බොහෝ රටවල මිනිසුන් මෙම සතාව හුරතල් සතෙකු, පෙට් කෙනෙක් විදිහටත් අතිදැඩි කරනවා. මේ තින්නේ එයාගේ වර්ගීකරණය. එයා ශීරපායි සතෙක් වෙනවා. ඒ වගේම එයා කැවීඩේ කියන පවුලට තමයි අයිති වෙන්නේ. මෙම සතාගේ ජීව විද්‍යාත්මක නාමය තමයි කැවියා පෝසිලස්. මේ තියෙන්නේ එයාට කියන තවත් නාම. මේ ඉන්නේ ගිනි පිග්ගේ මුතුන් මිත්තල්. මුතුන් මිත්ත 3 දෙනෙක් ඉන්නවා බලාගෙන යන්න. සුරතල් සතුන් ලෙස ඇති කරන ගිනි පිග්ස්ලාගේ සාමාන්‍ය බර ග්‍රෑම් 700ත් 1200ක් පමණ වෙනවා. හොඳින් වැඩි වුණාම දිග සෙන්ටිමීටර් 20ත් 25ක් පමණ වෙනවා. නමුත් මාසට ඇති කරන ගිනි පිග් කෙනේ සාමාන්‍ය කිලෝග්‍රෑම් 3ක් පමණ බර වෙනවා. මේ බලන්න ගිනි පිග්ලාගෙත් හාවෝන්ගේ වගේම ඉදිරියේ දත් 4ක් පිහිටලා තිබෙනවා. එයාලගේ කට ඇතුලේ දත් කීපයක් තිබෙනවා. මේ තියෙන්නේ එයාලගේ දන්ත සූත්‍රය බලන්නකෝ. මේ සත්ත්ව කොට්ටාසිය බොහොම ඉක්මනට ලිංගිකව පරිණත වෙනවා. සාමාන්‍ය මාස 2ක් 3ක් ඇතුළත ඒගොල්ලන් ගැහැණු පිරිමි වර්ග දෙකම ලිංගිකව පරිණත වෙනවා. එයාලගේ ජෙස්ටේෂන් පීරියඩ් එක කලල වර්ධන කාලය දන්නවද කියලා දින 59ක් දින 72ක් අතර වෙනවා. එකවරක එයාලට පුළුවන් පැටව 8 දිනක් විතර දමන්නට. ඒ වගේම වසරකට 5 වතාවක් පැටව දමන්නට පුළුවන්. ඒ නිසා වසරකට ඒගොල්ලන් පුළුවන් පැටව 40ක් දමන්නට. පැටවුන්ට කිරි දීම සති 3ක් පමණ දක්වා සිදු කරනවා. වීනින් කරනවා. කිරි වැරීම කරන්නේ සති 3කට පසුව. මෙම සත්ත්ව කොට්ටාසිය කණ්ඩායම වශයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම එයාලා කූඩු හදන්නෙත් නැහැ. සමහර වෙලාවට වෙනස් සතුන්ගේ ගුහාවක ජීවත් වෙනවා. සමහර විට ගස් පඳුරු ආශ්‍රයෙන් ජීවත් වෙනවා. මෙම සතා ශාකභක්ෂකයි. බොහෝ දුරට තනකොළ කනවා. කොළ, දළු මල්, ඇට වර්ග, ගෙඩි වර්ග, පළතුරු කන්නත් කැමැති. මෙයා දවසේ පැය 20ක් පමණ හරිම ක්‍රියාකාරී. නිදාගන්නේ පැය 4ක් වෙන සුළු කාලයක්. දන්නවද මෙයාගේ ජීවිත කාලය කොච්චරද කියලා? වසර 5ත් 7ක් පමණ වෙනවා. මෙන්න මේවා තමයි එයාලට තිබෙන තර්ජනයන්. කොහොම වුණත් මෙයාලගේ ප්‍රජනන ක්‍රියාවලිය ඉතාමත් ශීඝ්‍ර ලෙස සිදුවෙන නිසා එතරම් ගහන අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා එයාලගේ IUCN ස්ටේටස් එක එන්නේ least concern. හොඳ මට්ටමක තිබෙනවා කියන එක තමයි ඒකේ අර්ථය. මෙම වීඩියෝ එකේ සංස්කරණය නොකරපු වීඩියෝ තිබෙනවා. ඕගොල්ලන්ට ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මොන හරි අවශ්‍යතාවයක් තිබෙනවා නම්.